එක්කෝමත් දෙක කාලෙක හිටියා. මේ රජතුමා දවසක් යනවා තමන්ගේ මාලිගාව හදන තැන. බැලුවා වටපිට කවුරුත් පේන්නේ නැහැ. අනේ රජතුමාට කුතුහලයක් එනවා. මම සල්ලි ගෙවනවා. මම වැඩ බලනවා. ඒ කවුරුත් වැඩ කරන්නේ නැහැ. දැන් මේ පින්වත් ඇත්තෝ හිතනම ඇති තමන්ගේ ගයක්. ඒකේ හදෙන තැනට ගියාම කවුරුත් නැත්තම් මේ පින්වත් ඇත්තොන්ට කොච්චර කේන්තියක් කොච්චර කෝපයක් ඇතිද? ඒ වගේම මේ රජතුමාට ඇතුණා පින්වත් නිදාන්නේ කෝපය. කතා කරා පුරোহিত. පුරোহিত එන්නේ ආට ඉන්න කියලා කිව්වා. පුරোহিত පැත් පලාතක නේ. ඉතින් මේ රජතුමා බැලුවා මේසන් බාස් ඉන්නවත් කියලා ආයෙමත් වට පිට බලන්න. කොහොමද? නින්දේ. රජතුමාට පොඩි කැස්සක්. දැන් එතකොට මේ මේසන් බාස් කොහෙද? අර මේසන් බාස් මාලිගාව හදන තැන ලෙවල් එක බලන ළඹේ එල්ලලා තිබ්බේ උඩ. මේසන් බාස් ළඹේ එල්ලීලා බලන්න. බැලුවා රජතුමාට කේන්ති ගිහිල්ලායි තියෙන්නේ. මෙතන හාට කුමකින් කුමක් සිද්ධ වෙයිද කියලා දාන්නේ නැහැ. මේසන් බාස් හිතුවා මම වහාම දන්නා නෝන රජතුමාට මං කොහෙද ඉන්නේ කියලා. කෑ ගහලා කිව්වා රාජතුමනි මා ළඹේ. ඒ කතා වස්තුවේ ඒ මේසන් බාස් මා ළඹේ කියලා කෑ ගහපු ස්ථානයද හැඳින්වෙනවා මා ළඹේ කියලා.